ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔන්ලයින් සරසවි අපේ YouTube channel එකට. අද වැඩසටහන අරගෙන ඉන්නේ පාසල් තුල ක්‍රියාත්මක වෙන විවිධ වැඩසටහන් ගැන. ඕගොල්ලෝ මේ දක්වා channel එකත් එක්ක එකතු වෙලා හිටියනම් ඕගොල්ලෝ දන්නවා අපි මේ වෙනකොට අධ්‍යාපන ඉතිහාසයේ නිදහස් අධ්‍යාපනයෙන් පස්සේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිදහසෙන් පස්සේ අධ්‍යාපනයට අදාළ සංඛ්‍යාත්මක දත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධ්‍යාපනයට අදාළ ආයතන වගේ දේවල් කතා කරලා ඉවරයි. දැන් පාසල් වල ක්‍රියාත්මක වෙන වැඩසටහන් කියන එක අපිට අද කතා කරන්න තියෙන්නේ. ඒක අද අපි ඉවර කරනවා. මේ ඊතුරු කරුණු ඔක්කොම එකතු කරලා එක වීඩියෝ එකක් ලබන සතිය අරගෙන එනවා. ප්‍රධාන කරුණු ටික විතරක් ඇතුල් කරලා. එතකොට ඔයාලට මොකද තවත් ගොඩාක් කන්ටෙන්ට් එක දීලා වැඩක් නැහැ. දැන් තව බොහොම පොඩි කාලයක් විභාගෙට තියෙන්නේ. දැන් තියෙන ඔයාලා එකතු කරගත්ත කන්ටෙන්ට් එක හොඳට පාඩම් කරගන්න එක. කොහොමද ඊළඟ සතියේ බදාදා බ්‍රහස්පතින්දා විතර මම උත්සාහ කරන්නම් ඔයාලට මේ අන්තිම දවස් ටිකේ කොහොමද විභාගෙට ලෑස්ති වෙන්න ඕනේ කියන එක ගයිඩ් කරන්න. එතකොට මුලින්ම මම කතා කරන්නේ මේ ප්‍රතිෂ්ඨා වැඩසටහන කියන්නේ ඒක තමයි අපිට අන්තිමට වගේ පාසල් තුරට ආපු විශේෂ වැඩසටහනක් ඒක දිට්වා නිසා අපත තත්ත්වයට පත්වෙච්චි දිවයින පුරා පාසල් 1506කට අධික සංඛ්‍යාවක් තියෙනවා. දිට්වා කියලා කියන්නේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් නොවැම්බර් කාල සීමාව ඇතුළත ඇතිවෙච්චි සුලිසුලං සහ කුණාටු තත්ත්වයක්නේ. එතකොට වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වෙලා තියෙන උතුරු පළාතේ ඒ නිසා මේ පාසල් පද්ධතිය යාලි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණ අධ්‍යාපන අමාත්‍යාංශය රසිදු කරනවා. ඒ වගේම 1988 කියන අංකෙන් තමයි මේ සඳහා තොරතුරු විමසීමේ හැකියාව තියෙන්නේ. එතකොට ප්‍රතිෂ්ඨා කියලා කියන්නේ මේ දිට්වා වලින් හානි වෙච්ච පාසල් නැවත ගොඩනැගීම සඳහා සමාජීය ඉන්න පුද්ගලින්ගේ සහ සංවිධානවල දායකත්වය ලබාගෙන කරගෙන යන වැඩසටහනක්. ඒ වගේ මේකේ තොරතුරු විමසීමේ අංකය 1988. මේක 2017 වර්ෂ සුරක්ෂා කියලා කියන්නේ 2017 වර්ෂයේ ආරම්භ වෙච්චි සෞඛ්‍ය රක්ෂණාවරණයක්. ඒ වගේම මේකෙදී ලක්ෂ 3 දක්වා නේවාසික වෛද්‍ය ප්‍රතිකාර සඳහා බාහිර ප්‍රතිකාර සඳහා රුපියල් 20000කුත් අසාධ්‍ය රෝග ප්‍රතිලාභ 1,50,000 ඉඳලා තියනවා කියලා කියනවා. ඒ වගේම පාසල් දරුවන් විසින් රජය විසින් නොමිලේ ලබා දෙන රක්ෂණාවරණයක්. මේකෙදි සාමාන්‍ය සිසුන් නම් අවුරුදු 5ත් 21ත් අතර සිසුන් තමයි ආවරණය වෙන්නේ. ඒ වගේම අවුරුදු 4ත් 21ත් අතර කාල සීමා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වෙන් වෙනවා. එතකොට පාසල් සිසුන් ගත්තහම මෙතනදී පාසල් සිසුන් රජයේ පාසල් වල රජයේ අනුමත පෞද්ගලික පාසල් වල පිරිවෙන් වල සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසල් ඔය කියන කාණ්ඩවල ඉන්න ඕනේ. කියන්නේ මේ අවුරුදු 5ත් 21ත් අතර උනාට මෙයා මේ පාසලක හරි පෞද්ගලික පාසලක හරි පිරිවෙනක හරි කොහේ හරි අධ්‍යාපනය ලැබෙමින් ඉන්න ඕනේ. ඒ වගේම තමයි මේ පූර්ණ සහ සදාකාලික කර්මන්‍යයන් සඳහා ලක්ෂ 2ක් දක්වාත් සදාකාලික කර්මන්‍ය සඳහා 1,50,000ක් දක්වාත් තාවකාලික කර්මන්‍ය සඳහා 25,000 ඉඳන් ලක්ෂය දක්වාත් ඒ වගේම වාර්ෂික ආදායම රුපියල් 1,80,000කට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට සහ අස්සසුම වැඩසටහනට අයත් පවුල්වල සිසුන්ට ඒ වගේ පවුල්වල ළමයෙක්ගේ දෙමව්පියන් හරි බාරකරු කියන්නේ දරුවෝ කුලවද්දා ගත්තට පස්සේ බාරකාරීත්වය හිමි වෙන අය ඒගොල්ලොන්ගේ මරණයකදී එක් සිසුවෙකුට රුපියල් 75,000 ගානේ දෙනවා. එතකොට ඒ මරණයකට වෙන් කරන්න 2,25,000යි ඒක සියලුම සිසුන් අතර බෙදෙන්න ඕනේ. කියන්නේ 75,000ක් වෙන් වුණාට 2,25,000යි පවුලේ 5 දෙනෙක් හිටියත් 2,25,000යි වෙන් වෙන්නේ 5 දෙනා අතර ඒක සමව බෙදා ගන්න ඕනේ. ඊළඟට බලමු සිසු සැරිය කියන එක 2005 වර්ෂයේදී ආරම්භ කරේ. මේකෙන් පාසල් ළමුන්ට සහනදායී මුදලකට ආරක්ෂිතව තමන්ගේ පාසල වෙත සහ නිවස වෙත ළඟා වීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. මෙතනදී පාසල් නිල ඇඳුමෙන් සැරසිච්ච දරුවන් සහ ගුරුවරුන්ට තමයි මෙන්න මේ සිසුසැරිය කියන ප්‍රවාහන මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන්. මේක අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඒකාබද්ධව ක්‍රියාත්මක කරපු ව්‍යාපෘතියක්. මෙතනදී ඇත්තටම අපි දන්නවා ලංකාවේ පෞද්ගලික ප්‍රවාහන පොදු ප්‍රවාහනය ගත්තාම ඒකේ ගොඩක් වෙලාවට හැරස්මන්ට් වෙනවනේ. එතකොට ඒ කිසිම දෙයක් නොවි පාසලට යන්න තමයි මේ අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ. එතකොට අවුරුදු 12ට වැඩි ළමයෙක්ට නම් වැඩිහිටි බස් ගාස්තුවෙන් 50% අය කරන්නේ. අවුරුදු 12ට අඩු දරුවෙකුට වැඩිහිටි බස් ගාස්තුවෙන් 25% අය කරන්නේ. ඒකත් එක්ක එයාලට ආර්ථිකවත් පොඩි සහනයක් ලැබෙනවා.
ඊළඟට ටේක් කෙයා වැඩසටහන මේකේ තේමාව වෙන්නේ සුරැකමු මගතොට. මේක මාර්ග අනතුරු සම්බන්ධ දැනුවත් කරන වැඩසටහනක්. රිය අනතුරු මාර්ග අනතුරු වළක්ව ගන්න පාසල් පද්ධතිය තුලින්ම දරුවන්ගේ මනසට මාර්ගෝපදේශනය ලබා දීම තමයි මේකේ අරමුණ. මේක පාසලෙන් පාසලට ගිහිල්ලා මේ රිය අනතුරු සම්බන්ධයෙන් මාර්ග අනතුරු සම්බන්ධයෙන් මහමගදී ආරක්ෂා විය යුතු ආකාරයේ සම්බන්ධයෙන් සිසුන් දැනුවත් කිරීමක් කරනවා. ඊළඟට ශිෂ්‍ය බට වැඩසටහන. ශිෂ්‍ය බට වැඩසටහන කියලා කියන්නේ ලංකාවේ පැරණිම ශිෂ්‍ය සංවිධානය මම දන්න විදිහට 1881 දී ආරම්භ කරේ ජාතික ශිෂ්‍ය බට බලකාය විදිහට. දැන් ඒ කියන්නේ ඉස්සෙල්ලා මේක පාසල් වල තිබ්බේ නෑ. 1881 දී ස්වේච්ඡා තරුණ සංවිධානයක් විදිහට පටන් අරගෙන දැන් වෙනකොට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ පාසල් තුල ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය දෙකම සම්බන්ධ වෙනවා. මෙතනදී ඒකේ ක්‍රියාකාරකම් සඳහා පාසල් අධ්‍යාපන ලබන සිසුන්ට හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ අර ඉගැන්වීම් කටයුතු කරන්න රජයේ ගුරුවරුන් විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ඉන්න කට්ටියට හැකිනම් එයාලට ජාතික ශිෂ්‍ය බට බලකායට සම්බන්ධ වෙලා ඒ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊළඟ පරිසර බට ව්‍යාපෘතිය කියන එක මධ්‍යම මේ දෙකක් ශිෂ්‍ය බටය කියන්නේ මේක 1881 දී ආරම්භ කරා. මේකේ පළවෙනි සංකල්පය ආරම්භුනේ ලංකාවේ නෙවෙයි. මේක විදේශයෙන් අපිට කියන්නේ යටත් විජිත සමය අපිට ආපු එකක්. එතෙන්දී ස්වේච්ඡා බලසේනාවක් විදිහට මේගොල්ලෝ මේ පුහුණු වෙන්නේ. මේ ශිෂ්‍ය බට ඛණ්ඩය සහ ශිෂ්‍ය බට තූර්යවාද කණ්ඩායමකුත් දැන් දෙකක් විදිහට තමයි යන්නේ. මේ පරිසර බට කියලා කියන්නේ මේක ලංකාවේ ඉස්සෙල්ලම පටන් ගත්ත මධ්‍යම පරිසර අධිකාරියේ සම්බන්ධ වෙච්චි මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ වෙච්චි වැඩසටහනක්. මේක 1984 දී මාලිගාවත්ත ප්‍රදේශයේ පරිසර නියමාවන 25 දෙනෙක්ගේ නියම ව්‍යාපෘතියක් විදිහට තමයි ආරම්භ වෙන්නේ. ඊළඟට බලශක්ති සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා මේ කාලේ වෙනකොට. සුරකිමු ලංකා බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන එක්වෙමු එළිය දෙමු කියන තේමාව යටතේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මම තෝරගත්තේ ප්‍රධානම වැඩසටහන් 7ක් ලංකාවේ පාසල් තුල ක්‍රියාත්මක වෙන. එතකොට මේකේ විශේෂයෙන්ම මට කියන්න ඕන ඔයාලට මෙන්න මේ සිසු සැරිය සුරක්ෂා සහ ප්‍රතිෂ්ඨා කියන එක නේක මේ ආසන්නයේ ක්‍රියාත්මක වෙච්ච එකක්. නමුත් සුරක්ෂා රක්ෂණාවරණය 2017 දී ආරම්භ වෙච්චි වැදගත් සංදිස්ථානයක් අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ. ඒ වගේම තමයි මෙන්න මේ ප්‍රතිලාභ වැඩි කළා පසුගිය කාලෙක. ඒ කියන්නේ මේ 2025-26 රක්ෂණ මේ ඔප්පුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ ප්‍රතිලාභ වැඩි කිරීමක් කළ චක්‍රලේඛයක් නිකුත් කරා. ඒ වගේම සිසුසැරිය කියන එකත් ඉතාමත්ම වැදගත් එකක්. පාසල් ළමයින්ට සුරක්ෂිතව පාසල් වෙද ළඟාවීම. විශේෂයෙන්ම ඔය දුෂ්කර පාසල්, වැහෙන්න යන පාසල් වලට ඒකෙන් ලොකු උදව්වක් වුණා. ටේක් කෙයා වැඩසටහන අපි දන්නවා පහුගිය දවස්වල අතිශයින්ම මේ මගතොට අනතුරු සිද්ධ වුණා. ඒව සම්බන්ධයෙන් දැනුවත් කිරීම කරන්න පාසල් යන කාලයේදීම කොහොමද මාර්ග අනතුරු වලින් වැළකීලා ගමනක් යන්නේ කියන එක කියලා දෙන්න. එතනින් එහාට ශිෂ්‍ය බට සහ පරිසර බට කියන වැඩසටහන් දෙක වෙන වෙනම පටල ගන්න නැතුව මතක තියාගන්න. මේක ගොඩක් පරණ එකක්. 1881 දී අටත් විජිත සමයේදී පටන් ගත්ත බටහිර ආభాෂයේ තියෙන එකක්. හැබැයි දැන් ක්‍රියාත්මක වෙන්නේ ලංකාවේ යුද හමුදාවේ සහ නාවික හමුදාව, පොලිසිය, ගුවන් හමුදාව සම්බන්ධ වෙනවා යම් අවස්ථාවල. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ වෙලා පුහුණු කරපු ගුරුවරු ඒ සඳහා යොදවලා ඒ විදිහට ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. මේවා ගැන වැඩිදුර තොරතුරු වලට අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. මම මේ ගයිඩ් කිරීමක් කරන්නේ. ඔයාලා බලන්න ඕන මොන මොන දේවල්ද කියන එක. ඊළඟට පරිසර බට කියලා කියන මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව කරන එකක්. මේක 1984 ආරම්භ වෙන්නේ. ලංකාවේ ඉස්සෙල්ලම ආරම්භ වෙන්නේ. ඊළඟට මේ ළඟදී එල්නිනෝ සහ එල්නිනෝ තත්ත්වයක් එක්කලා ජලාශවල වතුර අඩුවීමත් එක්කලා බලශක්ති අර්බුදයකට ගමන් කිරීමට සිද්ධ වුණා. ඒ නිසා එක්වෙමු එළිය දෙමු කියන තේමාව යටතේ පාසල් තුල දැනුවත් කිරීමේ වැඩසටහන් කරනවා. මේක සුරකිමු ලංකා බලශක්ති සුරක්ෂිතතා වැඩසටහන. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් දේවල් ගොඩක් මෙතනදී ලැබෙන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එක තමයි ගුරු විභාගයේ සඳහා කරන අවසාන දැනුවත් කිරීමේ කියන්නේ තොරතුරු ලබා දීමේ වැඩසටහන. ඊට පස්සේ මම විභාගයට සූදානම් වෙන හැටි එක වීඩියෝ එකක් කරනවා. එතනින් ගුරු විභාගයේ සඳහා අපි කරපු වැඩසටහන් මාලාව අවසන් වෙනවා. ස්තුතියි.